ආයුබෝවන් මේ වීඩියෝෙන් කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම. 11 වසරේ දෙවෙනි පාඩම තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. මේ පාඩම ගැන කතා කරන්න තමයි යන්නේ දැන්. එතකොට මේ පාඩම වෙන පිළිවෙල කිව්වොත් මම මුලින්ම ඔයාලට පාඩම පැහැදිලි කරනවා. ඒක නෝට් එකක් විදිහට දෙනවා. පාඩම අවසානයේදී අපි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. එතකොට මේ පාඩමේ තියෙන වැදගත්කම මොකක්ද කියලා කිව්වොත් ඔයාලා දන්නවා 11 වසරේ පාස් පේපර්ස් අරන් බැලුවොත් සාමාන්‍ය පෙළ පාස් පේපර්ස් අරගෙන බැලුවොත් ඒ පාස් පේපර්ස් වල දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කියන්නේ දෙක කොටසනේ දෙක කොටසේ ව්‍යුහගත ප්‍රශ්න අංක 2 ඒකේ අනු කොටස් තුනක් තියෙනවා උඩ කරාට ABC කියලා කොටස් තුනක් තියෙනවා මේකෙන් ඒ කොටසට වගේ ගොඩක් වෙලාවට මේ ප්‍රභා සංශ්ලේෂණය කියන කොටසෙන් තමයි එන්නේ එතකොට ඒක අනිවාර්යෙන් ලියන්න ඕන ප්‍රභා සංශ්ලේෂණය අනිවාර්යෙන් ඉගෙනගෙන තියෙන්න ඕනේ ඒ නිසා අන්න ඒ විදිහට වැදගත්කමක් තියෙනවා මේ පාඩමේ ඊට අමතරව සමහර වෙලාවට කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් විදිහට මේ ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම හැදලා තියෙන්න පුළුවන් ඉතින් මේක නොදැනගෙන ඉන්නවා කියන එක නිකන් පාඩුවක් විදිහට තමයි මම නම් දකින්නේ. අනිත් එක තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ගස් වලින් කෑම හදන එකනේ සරලව කිව්වොත්. ඕක සාමාන්‍යයෙන් ඉතින් දැනගෙන ඉන්න එකත් පොඩ්ඩක් පොඩි මේ අපිට අර පොඩි අර ගැම්මක් වගේ එකක් තියෙනවනේ. ඕක දැනගෙන ඉන්නවා කියන එකත් එක්ක ප්‍රභා සංශ්ලේෂණය දෙවෙනි පාඩම. හරිද? හරි. දැන් ඔයාලා මාතෘකාව ලියුවනේ ප්‍රභා සංශ්ලේෂණය කියලා මාතෘකාව ලියුවනේ. හරි. මම පොඩ්ඩක් කතාවක් කියන්න. හරිද? මේක ඇවිල්ලා මේ පාඩමට දාලා දෙයක් නෙමෙයි. පොත් ඔයාලගේ පෑන් එහෙම පැත්තකින් තියලා පොඩ්ඩක් මේ මම කියන කතාව අහගන්න පොඩ්ඩක්. හරිද? මේකෙදි මේ මගේ යාළුවෙක් කරපු වැඩක්. හරිද? එයා මේ පොඩියට පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. බිස්නස් එක තමයි ඇඳුම් මහනවා එයා. හරිද? එයා මහනවා කියන්නේ දැන් නම් එයා නෙමෙයි මහන්නේ. එයා කට්ටිය ධම්මලා එයා මහනවා. එයා නිකන් වැඩ බලනවා වගේ මැනේජර් වගේ එතන ඉන්නේ එයා. එයාගේ තමයි බිස්නස් එක. එයා කොහොමද දන්නවද? පටන් ගත්ත විදිහ තමයි මම දැන් මේ කියන්නේ. එයා ව්‍යාපාරය පටන් ගත්තේ කොහොමද කියන එක. හරිද? එයා මේ මුලින්ම එයාලගේ ගෙදර සාලේ ටිකක් ලොකුයි. එයා කරේ මේ මුලින්ම දැන් රෙදි මහන්න ඕනේ. රෙදි මහලා එයාට ඕනේ ටී-ෂර්ට් මහන්න ලස්සන මේ. එයාට පොඩි ඩිසයින් එකක් එයා කැමති ඩිසයිනින් වැඩවලට එහෙම. එයා ටී-ෂර්ට් එකක් ඩිසයින් කරලා ඒ ටී-ෂර්ට් එක මහන්න තමයි දැන් ටාගට් එක. හරිද? ටී-ෂර්ට් එක මහන එක තමයි ටාගට් එක. ඊට පස්සේ එයා ගිහිල්ලා දැන් ගෙදර ලෑස්ති කරා එයාලගේ සාලේ මේ සාලේ ඔක්කොම බඩු ටික අයින් කරා. බඩු ටික ඔක්කොම අයින් කරලා මේ ගත්තා මේ රෙදි මහන මැෂින් තියෙන්නේ. රෙදි මහන මැෂින් 10ක් වගේ ගත්තා. හරිද? රෙදි මහන මැෂින් අපි 10ක් කියලා ගමු. මට හරියටම ගාන මතක නැහැ. 10ක් ගත්තා එයා. රෙදි මහන මැෂින් 10ක් අරගෙන ඒ සාලේ රෙදි මහන මැෂින් ටික තියලා එයා මේ ඊට පස්සේ ගාන ලස්සන පිළිවෙලකට තියලා එයා ගත්තා ඒ රෙදි මහන මැෂින් 10ට හරියන්න මහන අර රෙදි මහන කට්ටියත් එපැයි මැෂින් එක විතර තිබ්බට රෙදි මහන්න බෑනේ. මැෂින් ගත්තා. මැෂින් ගත්තට පස්සේ රෙදි මහන කට්ටියත් ගත්තා. 10 දෙනෙක් ගත්තා. මැෂින් එකකට එක ගානේ 10 දෙනෙක් ගත්තා. අරගෙන මහන්න තමයි ලෑස්ති. ඊට පස්සේ දැන් නිකන් ඉතින් මැෂින් එකක් තියෙනවා රෙදි මහන එක්කෙනෙක් ඉන්නවා කියලා රෙදි මැහෙන්න කො රෙදි නෑනේ. ඊට පස්සේ ආ රෙදි එහෙමත් ගෙනල්ලා රෙදි ගෙනාවා. නූල් ගෙනාවා. එහෙම ගෙනල්ලා මහන්න ගත්තා. හරිද? රෙදි නූලු ගෙනාවා. රෙදි නූලු ගෙනාවට පස්සේ එයා රෙදි මහන්න ගත්තා. පටන් ගත්තා. දැන් කට්ටිය රෙදි මහගෙන යනවා. දැන් හොඳ බිස්නස් එකක් විදිහට ඒක වැඩේ වෙනවා. හරිද? ඊට පස්සේ එයා දැන් හොඳ ටී-ෂර්ට්ස් එහෙම මහනවා. මේ ටී-ෂර්ට් එක මහන හොඳට. ඊට පස්සේ කොහොම හරි මේ එයා දැන් ටී-ෂර්ට් එක මහගෙන යද්දී එකක් ඔන්න ටී-ෂර්ට් එක මහගත්තා. අනිත් ප්‍රශ්නේ තමයි පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නේ තමයි දැන් ටී-ෂර්ට් එක මහගෙන යන අවුලක් නැහැ. ටී-ෂර්ට් මහනවා. ඒවා එයා ට්‍රාන්ස්පෝර්ට් කරලා දාලා දැන් ඔන්න කඩවල වලට දාලා පිටරටත් යවන පිටරට යවන ඒවා පිටරටත් යවලා ඔක්කොම කරනවා. හරිද? ඒ කරද්දි මේ පොඩි ප්‍රශ්නේ තමයි දැන් අර රෙදි මහනවනේ. රෙදි මහනකොට අර මේ අයින් වෙන රෙදි කෑලි පොඩි රෙදි කෑලි අයින් වෙනවනේ. අන්න ඔය අයින් වෙන රෙදි කෑලි වලට මොකද්ද කරන්න කියලා යාට හිතන්න බෑ. දැන් රෙදි මහගෙන යනකොට මුල් දවස්වල ඕක අවුලක් නෑ. මුල් දවස් පටන් ගත්ත ගමන් ඉතින් ටිකයිනේ හින්දා ඇගේ හිතලා තිබෙත් නෑ. මුලින් හිතලා තිබ්බේ නෑ. ඉතින් මොකද්ද ඒක මේ කෑලි මහනවා ඒවට මොනවද කරන්න කියලා හිතලා තිබ්බේ නෑ. හරිද? ඊට පස්සේ එයා මේ ඒ රෙදි කෑලි ටික තියෙනවනේ දැන් එයා මේ පොඩි රෙදි කඩ තියෙන ඒ රෙදි කඩ ඒ කෑලි ගන්නවා. මම දන්නේ ඇයි කියලා. මම හිතන්නේ විකුණනවද ඔය පොඩි රෙදි කෑලි. හරිද? ඒ කඩවල වලට විකුණනවා. මේ පොඩි රෙදි කෑලි එක කඩවල වලට විකුණනවා. ඒ කියන්නේ එයා දැන් ටී-ෂර්ට් විකුණනත් සල්ලි ගන්නවා. සල්ලි හම්බ වෙනවා එයාට. අර ටී-ෂර්ට් මහනකොට අර රෙදි කෑලි එහෙම අයින් වෙනවනේ. අන්න ඒ වගේනුත් එයාට සල්ලි හම්බ වෙනවා. දැන් එයාට ක්‍රම දෙකකින් සල්ලි හම්බ වෙනවා. හරිද? ඒක මාර බිස්නස් එකේ තියෙන්නේ. හරිද? එයා කියන්නේ එයා හොඳ ආසාවෙන් මේ වැඩේ කරගෙන යනවා. හරිද? දැන් ඕක කියද්දි මට නිකන් ඕක වැඩේ වෙද්දි මම නිකන් අර පොඩි
මට තේරිච්ච විදිහට මම නිකන් පැත්තකින් ඉඳන් මම බලන් හිටියා මම එයාට උදව් ඉතින් ලොකු උදව් එහෙම කරන්න බෑනේ ඉතින් මම මොනවා කරන්නේ මං ගිහලා වහන්න නෙමෙයි ඊට පස්සේ අපි එහෙම ඉද්දි මට තේරිච්ච දේ තමයි එයාට දැන් එයා මුලින්ම නූලුයි රෙදි ගෙනල්ලා ඊට පස්සේ මැෂින් තියෙනවා ඊට පස්සේ රෙදි මහන කට්ටිය ඉන්නවා ඒ කට්ටිය රෙදි මහනවා පස්සේ එයාට ටී-ෂර්ට් හැදෙනවා අවසාන ප්‍රොඩක්ට් එකක් විදිහට ටී-ෂර්ට් එකක් එනවා අතුරු ඵලයක් විදිහට අර එයා මේ රෙදි කෑලිත් එනවා. ඒ කියන්නේ රෙදි කෑලි හදන්න එක නිකම්ම හැදෙනවා. ටී-ෂර්ට් එක මහනකොට රෙදි කෑල්ලක් කොහොමත් අයින් වෙනවා. පොඩි රෙදි කෑල්ලක් අයින් වෙනවා. පොඩි කෑලි ටිකක් අයින් වෙලා යනවා ටී-ෂර්ට් එක මහනකොට. ඒක අර සරල දෙයක් නිකන්. ඕක නිකන් අර මේ හරි සරලව නිකන් අපි සූත්‍රයෙන් ලියමු කියන්නකෝ. සූත්‍රයෙන් ලියුවොත් එයාට මුලින්ම ටී-ෂර්ට් එකක් මහන්න නූල් ඕනේ. ටී-ෂර්ට් එකක් මහන්න නූල් ඕනේ. අය රෙදිත් එපේ. රෙදි ඕනේ. ඊට පස්සේ එයාට ඇඳුම් මසන්න අපි මසන්නා කියලා ලියමුකෝ. ඇඳුම් මසන්නා ඉන්න ඕනේ. මසන්නා මැෂින් එකෙන් මහනවා රෙදි. ඊට පස්සේ ඔන්න එයාට හැදෙනවා ටී-ෂර්ට් එකක්. ටී-ෂර්ට් එකක් හැදෙනවා. ඒත් එක්කම අර රෙදි කෑලිත් හැදෙනවා. රෙදි කෑලි ඇයි යාට ටී-ෂර්ට් එකක් හදනවා රෙදි කෑලිත් හදනවා හරිද නූල් තියෙනවා රෙදි තියෙනවා ඊට පස්සේ ඇඳුම් මහන කෙනයි මැෂින් එකේ උදව්වෙන් මහන කෙනා මැෂින් එකේ උදව්වෙන් හදනවා ටී-ෂර්ට් හදනවා අයි අතුරු පළයක් විතර රෙදි කෑලිත් හදනවා එයා ඒ දෙකම විකුණලා සල්ලි ගන්න එක වෙනම කතාවක් ඕකනේ ප්‍රොඩක්ට් එක තමයි ටී-ෂර්ට් එක අතුරු පළේ තමයි රෙදි කෑල්ල ආන් හරි දැන් ඉතින් ඕක තමයි ඉතින් කතාව හරිද එයාගේ බිස්නස් කතාව ඕක හරි මම දැන් අපේ පාඩමේ මම ඕක කොහොමද තියන්නම්කෝ කොහොමද තියලා නිකන් පොඩ්ඩක් ආයේ පාඩම පැත්තට එන්න දැන් ප්‍රභා සංශ්ලේෂණය කියන කෑල්ලට හරිද මෙහෙමනේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ගස් වලින් කෑම හදන එක හරිද මම දැන් මේ කතාව කිව්වේ ඇයි දන්නවද මට නිකන් ප්‍රභා සංශ්ලේෂණය කියද්දි මේ මෙයාගේ බිස්නස් එක තමයි මතක් වෙන්නේ හරිද ඒ කියන්නේ දැන් ගහ ගත්තම ගහේ ටාගට් එක තමයි කෑම හදන එක. ගහේ අරමුණ තමයි කෑම හදන එක. දැන් මුගේ අරමුණ වෙන්නේ ටී-ෂර්ට් එකක් හදන එක. ආන් හරි. හරි. දැන් අපි බිස්නස් එක පැත්තකින් තියමුකෝ. හරි. ඔයා මේකට උත්තරයක් දෙන්නකෝ. මේකට උත්තරයක් දෙන්න. ඔයා හිතන්න දැන් ඔයාලා බට් අඹ ගහක් ගේනවා. බට් එක බට් කියලා ගෙනාවට බට් අඹ ගහක් නෙමෙයි. අවුරුදු 5ක් යනකොට ගෙඩි නැහැ. එහෙම කේස් තියෙනවනේ. අපේ ගෙදරත් අඹ ගහක් තිබ්බ මම ඒක බට් කියලා ගෙනාවේ. බට් එක බට් අඹ ගහක් නෙමෙයි. ගෙඩි නැහැ. තාම නැහැ. දැන් අවුරුදු මම හිතන්නේ 2019 විතරට දැන් උන් තාම නැහැ කියන්නේ දැන් තමයි ඔය ගෙඩියක් හදලා තියෙන්නේ. හරිද? පළවෙනි පාර ගෙඩිය හදලා තියෙන්නේ දැන්. හරිනේ. ඒ කියන්නේ අවුරුදු 6ක් විතර වගේ 6කටත් කිට්ටුයි. හරිද? මේ ඊට පස්සේ ඔන්නෝම හරි. එහෙනම් බට්ටම් බකක් කියලා කියනවන්නේ නැහැ. එතකොට මොකද දන්න තියෙන්නේ? ඔය ඔයාලගේ ගෙදර ඇතින ඔය වගේ ගස් ඕන තරම් ඇතිනේ. හරි. එතකොට ඔයාලා දැකලා තියෙනවද කට්ටිය කියනවා ඔයාලා කියනවා අයියෝ මේ ගහ ගෙනල්ලා මෙච්චර කාලයක් බට්ටම් ගහක් කියලා ගෙනා ඒ උනාට ගෙඩිත් නැහැ මොකුත් නැහැ කියද්දි සමහර කට්ටිය කියලා කොහේ ගෙඩිය හදෙන්නද මේ එවනනේ වදුලනේ එවන හින්දා ගෙඩි හැදෙන්නේ කොහේ ගෙඩිය හදෙන්නද මේ පේන්න දෙවන අවුවක්වත් යනවද ගහට අවුවකට නැහැ ඒ හින්දා ගෙඩිය දෙන්නද කියන සමහර කට්ටිය එහෙම කියනවා සමහර කට්ටිය කියනවා මේ ඉතින් මේ බලහන්කෝ ගහට වතුර ටිකක්වත් දාලා දියොත් පොළොවේ ඉරිතල්ලා ගිහිල්ලා ගහට වතුර ටිකක්වත් දාන්න බෑ ගෙඩිය හදෙන්න එහෙමත් කියනවා සමහර කට්ටිය ඒ කියන්නේ ගහට වතුර දාන්නත් ඕනේ ගෙඩිය දෙන්න. අනිත් එක තමයි මේ මොනවාද? අනිත් එක ඉරේලියත් ඕනේ. හරි. ඒ කියන්නේ වතුරයි ඉරේලියයි අනිවාර්යෙන් ඕනේ ගෙඩිය දෙන්න කියලා අපි පිළිගන්න ඕනේ. ඒක නිකන් අර ප්‍රායෝගිකව අපි ඕන කෙනෙක් දන්න දෙයක්. නේ? ඒ කියන්නේ ඕන කෙනෙක්ට තේරෙනවා ගහක ගෙඩිය දෙන්න වතුර ටිකක් දාන්න වෙනවා. ඊට පස්සේ ඉරේලිය වැටෙන්නත් ඕනේ. නැත්තම් ගෙඩිය දෙන්න කියලා ඒක නිකන් අර අපි ප්‍රායෝගික අත්දැකීමෙන්ම දන්නවනේ. හේම දෙයක් තියෙනවා කියලා. හරි. ඊට පස්සේ අනිත් එක තමයි දැන් ඔයාලා හිතන්නකෝ ඒ තව ගහක් තියෙනවා ඔයාලා අහලා තියෙනව නේද කතාවක් මේ පැල තියෙන්නේ ගෙවල් වල පොඩි පැල තියෙනවා ඒවා කාමරය ඇතුලේ තියාගන්න එපා රැයට කතාවක් අහලා තියෙනව නේද අපි පොඩි කාලේ ඉඳන් පහේ පන්ති ඉද්දිත් කියන්නේ කට්ටිය ටීචර්ලා කියන්නේ මේ ගෙවල් ඇතුලේ පැල තියාගන්න එපා ළමයි රැයට නිදා ගන්නකොට මොකද මේ රැයට ගස් වලින් කාබන් ඩයොක්සයිඩ් එනවා වැඩිපුර ඒ හින්දා ඔබට හුස්ම ගන්න අමාරු වෙනවා ඒ හින්දා එපා. ඒවා තියාගන්න එපා කියනවා. හරිද? එහෙම එපා කියනවා. අනිත් එක තමයි මේ කියනවා දවල්ට නම් ඔක්සිජන් ගස් වලින් ඔක්සිජන් එනවා. ඒ හින්දා උලක් නැහැ කියලා. එහෙම කතාවකුත් කියනවා. ඉතින් ඒකත් මම නිකන් කිව්වේ ඒක නිකන්. ඒක නම් නිකන් කිව්වේ ඒකට දැනගන්න වගේ කිව්වේ හරිද?
රැට ගස් වලින් කාබන් ඩයොක්සයිඩ් එනවා මේ දවල්ට ඔක්සිජන් එනවා. එහෙම කතාවක් තමයි කිව්වේ. කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් එළියට එනවා. එහෙම කතාවක් අහලා තියෙනවනේ. හරි ඒක නිකන් අර නිකන් මං කිව්වා හරිද? හරි. හරි දැන් ඕන්නේ යන්කෝ මේ. දැන් ඔන්න මම අපි දැනගත්තා දැන් ඉරේලියත් ඕනේ වතුරත් ඕනේ කියලා දැනගත්තානේ. හරි. මම කියනවා මේ මෙහෙම දෙයක්. අපේ ගහේ අරමුණ මම ඉස්සෙල්ලා කිව්වනේ ගහේ අරමුණ තමයි කැම හදන එක. හරිද? ගහේ අරමුණ කැම හදන එක right. ඕකේ. ගහේ අරමුණ කැම හදන එක නම් මෙතනින් ටී-ෂර්ට් එක වෙනුවට හැදෙන්න ඕනේ කැමනේ. අපි ගහ වෙනවා ගහ කොළ පාටින් ලියමුකෝ. ගහ ලියමු කොළ පාටින්. ගස් කොළ පාටයි ඒ නිසා ගහ කොළ පාටින් ලියුවා. ගහේ අරමුණ තමයි කැම හදන එක. කැම හදන එක. හරිද? ගහේ අරමුණ තමයි කැම හදන එක. අපි දැනගත්තා ගහට ඉරේලිය ඕනේ කියලා. ඉරේලිය නැත්තම් කැම නැහැ. මං කියනවා ඉරේලිය නැත්තම් කැම හදන්නේ නැහැ. අනේ අපි ඒකත් තමයි ඉරේලිය අමතක කරමුකෝ. ගහේ අරමුණ තමයි ඔන්න කැම හදන එක තමයි ගහේ අරමුණ. හරිද? ගහේ අරමුණ තමයි කැම හදන එක. හරි. ගහේ අරමුණ කැම හදන එක. ඕකේ. ගහට ඕනේ කිව්වනේ අපි වතුර ඕනේ කිව්වා. වතුර කියන්නේ H2O ඕනේ. H2O කියන්නේ වතුර. වතුර ඕනේ ගහට. අනිත් එක තමයි දැන් නූල් වෙනුවට මම කියන්නේ දැන් ගහට නූල් වෙනුවට වතුර ඕනේ. රෙදි වෙනුවට ගහට කාබන් ඩයොක්සයිඩ් ඕනේ. හරිද? රෙදි වෙනුවට ගහට කාබන් ඩයොක්සයිඩ් ඕනේ. ඒ කියන්නේ ගහට වතුරයි කාබන් ඩයොක්සයිඩ් කියන දෙන්න හිටියොත් තමයි ගහට කෑම හදන්න පුළුවන්. අපිට ටී-ෂර්ට් එක මහන්න පුළුවන් වෙන්නේ නූලුයි රෙදි තිබ්බින් තමයි ටී-ෂර්ට් එක මහුවේ අපි. කෑම ඕනේ. කෑම හදන්න නම් ජලයයි කාබන් ඩයොක්සයිඩ් වතුරයි කාබන් ඩයොක්සයිඩ් තිබ්බම තමයි කෑම හදන්න පුළුවන්. හරි. අපිට රෙදි මහන්න ඕන වුණාට නූල් මාන කෙනෙක් නූල් මා. ඒ කියන්නේ රෙදි මහන නූල් මහන කෙනෙක් නෙමෙයි. රෙදි මහන මිනිස්සෙක් වෙයි නේද? රෙදි මහන මිනිස්සෙක් ඕනේ. රෙදි මහන්න. අය මැෂින් එකක් ඕනේ. රෙදි මහන මැෂින් එකක් ඕනේ රෙදි මහන්න. රෙදි මහන මැෂින් එක මිනිස්සෙක් ඉන්නවා නූලුත් තියෙනවා රෙදිත් තියෙනවා හැබැයි මැෂින් එක නැත්නම් රෙදි මහන්න වෙන්නේ නැහැ නේ. එහෙනම් මහන කට්ටිය විතරක් ගන්න නූලුයි රෙදි අරගෙන මහන කට්ටිය ටිකක් ගන්නවා මැෂින් ගන්න සල්ලි මොකටද? මැෂින් එකක් ඕනේ අනිවාර්යෙන්. අන්න ඒ වගේ මේ කෑම ගස්වල කෑම හදන්න තියෙන මැෂින් එක. ඒ කියන්නේ අපේ දැන් අර යාළුවගේ ගෙදරනේ මේ මැෂින් එක තියෙන්නේ කොහෙද? ගෙදර. මැෂින් එක තියෙන්නේ ගෙදරනේ. ගෙදර සාලේ. ගෙදර කියලා ලියමු. ගෙදර සාලේ කියලා ලියන කව සාලයා කියනවනේ. ගෙදර කියමුකෝ. මැෂින් එක තියෙන්නේ ගෙදර. නේ? ආන් ඒ වගේ මේ ගහේ කෑම හදන තැන තියෙනවනේ. ගහේ කෑම හදන තැන තියෙන්නේ කොළේ. ගහේ පත්‍රයේ හරිත ලව කියලා තියෙනවා. ගහේ පත්‍රයේ හරිත ලව. ඒ කියන්නේ අර ගෙදර මැෂින් එක තියලා තිබ්බේ කොහෙද? ගෙදර. මැෂින් එක දැන් මේ රෙදි මහන්නේ මොකෙන්ද? මැෂින් එකේ. කෑම හදන්නේ මොකේද? හරිත ලවේ තියන්නේ පත්‍රයේ. කොළේ ඇතුලේ තමයි තියන්නේ අර ගෙදර තමයි මැෂින් එක තියන්නේ ගෙදර. හරිත ලවේ තියන්නේ පත්‍රයේ. ඒ වගේ මැෂින් එක දැන් කෑම හදන මැෂින් ගහේ කෑම හදන මැෂින් එක තමයි හරිත ලවේ කියන්නේ. හරි අපිට මැෂින් එක ගෙදර තියෙනවා ගේ ඇතුලේ මැෂින් එකක් තියෙනවා හැබැයි මහන්න කෙනෙක් නැහැනේ. මහන්න කෙනෙක් නැත්නම් රෙදි නැහැ. මහන්න කෙනෙක් නැත්නම් රෙදි නැහැ කිව්වේ මේ ටී-ෂර්ට් එක නැහැ. නේ මහන්න කෙනෙක් නැත්නම් ටී-ෂර්ට් එක නැහැ. ඒ වගේ හරිතලව තියෙනවා. හරි පත්‍රයේ හරිතලව තියෙනවා. වැඩක් නැහැ. මැෂින් එක තිබ්බට වැඩක් නැහැ. කවුද මහන්නේ? මහන කෙනෙක් ඉන්න ඕනේ. ඉරේලිය. එහෙම නැත්නම් ඔයාලා ලස්සනට කැමති නම් ඔයාලා අර මේ වැඩිපුර විද්‍යාත්මක වෙන්න ඕනේ වගේ වාට හිතනවා නම් දැන් සූර්යාලෝකය. හරිද? කැම නෙමෙයි. ආහාර. අර වැඩිපුර විද්‍යාත්මක වෙන්න ඕන නම් එහෙම ලියන්න. හරිද? හරි. මේ විද්‍යාරණියන් දන්නවා කියලා පෙන්වන්න නම් අර ගහ කියන්නේ ශාකේ කියන්නේ දන්නවා කියලා පෙන්වන්න ඒවා. අර ඒව කරනවා හරි. ඒක නෙමෙයි හරි. ඊට පස්සේ අනිත් එක තමයි දැන් ඕන තැනක පොඩි අතුරු බලත් හැදෙනවනේ. දැන් ඉස්සලා රෙදි මහනකොට රෙදි කැලේ ගියානේ. අන්න ඒ වගේ කෑම හදනකොට එන එක තමයි ඔක්සිජන්. ඔක්සිජන් O2 වෙනවා. ඔක්සිජන් වෙනවා කෑම හදනකොට. අන්න දැක්කද තේරුණානේ? මේකේ
මේක නිකන් හරියට මේ බිස්නස් එක වගේමයි මට නම් හරියට මේක ප්‍රභා සංශ්ලේෂණ කියද්දි මට එයාගේ ඒ කියන්නේ මම එයාගේ බිස්නස් එක පටන් ගන්න කලින් ප්‍රභා සංශ්ලේෂණ කියන එක ඉගෙන ගත්තා. ඊට පස්සේ එයා බිස්නස් එක ගැන විස්තර කියාගෙන යනකොට එයා දැන් අපි කාලයකට සැරයක් තමයි හම්බ වෙන්නේ. විතර හම්බ වෙන්නෙත් නෑ හරියද? එයා බිස්නස් එක ගැන කියාගෙන යනකොට මම ප්‍රභා සංශ්ලේෂණ කියන එක තමයි මතක් වෙන්නේ. ඒක නේද නේද සමහරට මම සාධාරණ නේද නේද? මේ නිකන් සාධාරණ නේද? මට එහෙම හිතිච්ච එක. දැන් නූල් ඕනේ රෙදි ඕනේ. වතුරයි කාබන් ඩයොක්සයිඩ් ඕනේ. එතකොට ඔන්න කෑම හැදුණා. හැබැයි ටී-ෂර්ට් එක මහන්න මැෂින් එකක් තියෙන්නත් ඕනේ. මැෂින් එක තියෙන්න තැනකුත් ඕනේ. ගෙදර තියෙනවා. ගෙදර තමයි මැෂින් එක තිබෙන්නේ. තැන තමයි ගෙදර. මැෂින් එක තියෙනවා. මහන්න කෙනෙකුත් ඉන්න ඕනේ. මහන මනුස්සයා ඉන්නවා. රෙදි මසන්න. රෙදි මසන්න කියන්නේ මොකද්ද මේ? ස්වර්ණල නෑ. සන්නාලිය නේද? හරි රෙදි මසන්න. ඕකේ. මොකක් හරි. රෙදි මහන කෙනා ඉන්නවා. හරි. ඒ වගේ කෑම හදන ගහට ඔන්න වතුරේ කාබන් ඩයොක්සයිඩ් තිබ්බම කෑම හැදෙනවා. හැබැයි හදන්න කෙනෙක් ඕනේ. හදන්න මැෂින් එකක් ඕනේ. මැෂින් එක තමයි හරිදලවේ. කොහෙද තියෙන්නේ? පත්‍රේ. මැෂින් එක තමයි හරිදලවේ. ඒක පත්‍රේ. ඊට පස්සේ වැඩක් නැහැ. රෙදි මහන කෙනෙක් ඉන්න ඕනේ. කරන්න පත්‍රේ මැෂින් එක තිබ්බට වැඩක් නැහැ. මැෂින් එකක් තියෙනවා. තියෙන තැනකුත් තිබ්බා. පත්‍රේ මැෂින් එක තියෙනවා. පත්‍රේ හරිදලවේ තිබ්බට වැඩක් නැහැ. මහන්න කෙනෙක් ඉන්න ඕනේ. උදව්ව කරන්න කෙනෙක් ඉන්න ඕනේ. ඉරේලිය. ඊට පස්සේ ඔන්න කෑම හැදෙනවා. කෑම හැදෙද්දී අර රෙදි කැලි අයින් වුණා වගේ. ඒක අපි හිතලා කරන දෙයක් නෙමෙයි. රෙදි කැලි අයින් වුණා. ඔක්සිජන් එනවා. අන්න දැක්කද? අර මට සමව සාධාරණයි කියලා මම හිතනවා. මට මෙයාගේ යාළුවාගේ බිස්නස් එකත් එක්ක ප්‍රභා සංශ්ලේෂණය කියන එක නිකන් එක වගේ කියලා හිතච්ච එක සාධාරණයි කියලා මම හිතනවා. ඒක ඔයාලත් එක පිළිගන්න එක. හරි. දැන් උතනින් මම අර කියපු පොඩි කතාවකුත් පැහැදිලි කරලා ඉන්නම්කෝ. මම කිව්වේ අර රැට ගෙවල් වල ගස් තියාගන්න එපා. උදේට මේ උදේට එකගේ කාමරය ඇතුළට ගන්න. එතකොට උදේට ඔක්සිජන් එනවා. දවල් කාලේ ඔක්සිජන් එනවා. රෑ කාලේ කාබන් ඩයොක්සයිඩ් එනවා කියලා කියන්නේ. ඒක මෙහෙම වෙන්නේ. රැට ඉරේලිය නෑනේ. රැට ඉරේලිය නෑ. හරිද? මේක තේරුණොත් එක නැතත් එක මම මේක නිකන් කියන්නේ. මේ ඉරේලිය නෑ. හරිද? රැට ඉරේලිය නෑ. ඒ නිසා මේ ප්‍රභා සංශ්ලේෂණය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? ඒ කියන්නේ දැන් රෑ වෙනකොට ඒ කට්ටිය ගෙදර යනකොට මහාන ගෙනා යනවා. ඒ වගේ ඉරේලියත් යනවා දැන්. හැමතිස්සෙම මැෂින් එකට වැඩ කරන්න බෑනේ පොඩ්ඩක්. මේ එහෙම පඩි කියවන්නේ නැහනේ. මේ පැය 24 වැඩ කරන්නේ නැහනේ කවුරුත්. යනවා. ඒ කියන්නේ ඇඳුම් මහාන ගෙනා ගෙදර යනවා. ඒ වගේ ඉරේලිය යනවා. ඉරේලිය නෑනේ රෑට. එතකොට මේ වැඩේ වෙන්නේ මැෂින් එකක් තියෙනවා, රෙදිත් තියෙනවා, නූලුත් තියෙනවා, ටී-ෂර්ට් නිකම්ම හෙන්නේ නැහනේ. කැම හැදෙන්නේ නැහැ නිකන්. අන්න එතකොට ඔක්සිජන් හැදෙන්නේ නැහනේ. අපි හුස්ම ඔයාලා දන්නවා අපිට හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ. ආශ්වාස ප්‍රාශ්වාසයේ ඔක්සිජන් ඕනේ. ඒ නිසා ඔක්සිජන් හැදෙන්නේ නැහනේ රැට. හැබැයි කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. කවුරු වුණත් ශ්වසනය කරද්දී කාබන් ඩයොක්සයිඩ් තමයි එන්නේ. ගස් ශ්වසනය කරත් කවුරු වුණත් ස්වායු ජීවීන් ශ්වසනය කරද්දී අතුරු බලයක් විතර කාබන් ඩයොක්සයිඩ් එනවා. අන්න එතකොට කාමරය ඇතුලේ අයි අපිත් ප්‍රාශ්වාස කරනෝනේ. අපි ප්‍රාශ්වාස කරද්දී අපි ඔක්සිජන් කරන කාබන් ඩයොක්සයිඩ් එළියට දෙනවා. ඒව ගන්නෙත් නැහැ මොකොත් නැහැ. කාබන් ඩයොක්සයිඩ් පිරෙනවා කාමරය ඇතුලේ. එතකොට අපිට තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු හින්දා හුස්ම ගන්න පොඩ්ඩක් අමාරුයි වගේ එකකුත් තියෙනවා. හරි. අන්න ඒක තමයි. ඒකයි අර රැට ඔක්සිජන් එන්නේ නැත්තේ ඒකයි. ඒ ඉරේලිය නෑනේ. අන්න ඒකයි. හරි. හරි. ඕක තමයි මේ ප්‍රභා සංශ්ලේෂණය කියන කෑල්ල. තව චුට්ටක් අපි කතා කරමුකෝ. දැන් ඔන්න මේ මම පොඩ්ඩක් චිත්‍රයක් අදින්නම්. මේ අපි දැන් ගස් ගැනනේ කතා කරන්නේ. මෙතන ගස් කොහොමද කෑම හදාගන්නේ කියලා කතා කරන්නේ. එතකොට මේ මම ගහක් අඳින්න හරිද? ගහ අඳින්න. ගහ ඇඳවම පොඩි අඳින්නම් ඈ. මේ තියෙන්නේ ගහේ මුල්. මේ බිම. හරිනේ ඒක. ඊට පස්සේ මේ තියෙන ගහේ අතු බෙදිලා කොළ. ඊට පස්සේ මේ තියෙන ගහේ කොළ. හරිද? මේක ඇපල් ගහක් කියලා හිතලා මම ඇපල් ගෙඩියක් අදින්නම්. ඇපල් රතු පාටයිනේ. මේ තියෙන ඇපල් ගෙඩියක් ඈ. ඊට පස්සේ මේ ගහේ කොළේකුත් අදින්නම් එතන.
නෑ මේ ගොල ඔක්කොම ගොලනේ. හරි. මෙහෙමයි. දැන් අපිට වතුර ඕනේනේ. අපි සරලව හිතමු. මං කියවා අපිට දැන් අපි පැත්තකින් ලියාගමු සමීකරණ පොඩියට. කොහෙන්ද ලියන්නේ? මේ හරියට ලියමු නේ. අපි දන්නවා ජලය ඕනේ, කාබන් ඩයොක්සයිඩ් ඕනේ, ඊට පස්සේ හදනවා කෑමයි ඔක්සිජනුයි. හරිද? මේකට අපිට ඉරේලිය ඕනේ. හදන්නේ කොහෙද? හරිතලවේ. තුල. හරිතලව තුල. ඒ කියන්නේ මැෂින් එකේ තමයි හදන්නේ. මැෂින් එක තමයි හරිතලව. හරි. හරිතලවේ ඇතුලේ තමයි වැඩේ වෙන්නේ. හරි. හරිතලවේ මත තුල ඕන එක. හරි. ඒකට නැහැ හරිතලව වල කියලා කිව්වා නම් හරි. හරි. දැන් ඔයාලා දන්නවා මේකට වතුරයි කාබන් ඩයොක්සයිඩුයි දෙකම ඕන වුණානේ නේද? වතුරයි කාබන් ඩයොක්සයිඩුයි දෙකම ඕනේ වුණා. ප්‍රභා සංශ්ලේෂණය කියන වැඩේට. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් ඔයා නිකන් හිතන්න ඔයාට අම්මා කියනවා සාමාන්‍යයෙන් ඔයාලා මල් පැල වලට වතුර දානවද නැහැනේ? මම නම් දාන්නේ නැහැ. ඔයාලත් දාන්න නැතුව ඉතින් හරිද? අම්මා මල් පැලයකට වතුර දාන්න කිව්වම අපි කරන්නේ ඉක්මනට ගිහිල්ලා මේ පොඩ්ඩක් අර මල් පෝච්චිය පොඩ්ඩක් තෙමෙන්න වගේ පොඩ්ඩක් ඉහළ වගේ එක බාල්දියක් අරන් ගිහලා මල් පෝච්චි ඉස්සර වගේ දාගෙන එන එක කරන්නේ සාමාන්‍යයෙන්. හරි. එහෙම හරි දානවා හැබැයි නේ. එහෙම දානවා මමත් දානවා. එහෙනම් දානවා මල් පැල වලට වතුර. මේ හරි. ඒ විදිහට තමයි වතුර දාන්නේ සාමාන්‍යයෙන්. හරිද? දැන් වතුර තියෙනවනේ අපි වතුර දාන්නේ කොහොටද ගහේ මුලටනේ දාන්නේ. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ අපි ගහේ මුලට වතුර දාන්නේ. ඒ කියන්නේ මේ එන වතුර ටික හරිද? වතුර ටික උරාගන්නේ මුල් වලින්. මුල් වලින් තමයි වතුර ටික උරාගන්නේ. ඒ කියන්නේ මුලට දාන්නේ. ඒ හින්දා නැත්නම් අපි කොළ වල ලිහිනවනේ. ස්ප්‍රේ කරනවනේ අපි වතුර. නෑනේ අපි මුල් වලට දාන්නේ. එහෙනම් සමහර ඒවා තියෙනවා කොළ වලට ස්ප්‍රේ කරලා දාන වතුර ස්ප්‍රේ කරන ඒවා තියෙනවා. අපි සමහර ලොකු ගහක් ගැන හිතුවොත් අපි මුලට දාන්නේ. ගහේ මුලට තමයි වතුර දාන්නේ. හරි. ඊට පස්සේ මේ හරිතලවේන මැෂින් එක. හරිතලවේ තමයි මැෂින් එක. හරිතලව තියෙන්නේ කොහෙද? කොළයක් ඇතුලේ. නේ? හරිතලවේ තියෙන්නේ කොහෙද? කොළයක් ඇතුලේ. කොළේ ඇතුලේනේ හරිතලවේ තියෙන්නේ. අර මැෂින් එක රෙදිමාන මැෂින් එක සාලේ තිබ්බා වගේ හරිතලවේ කොළයක් ඇතුලේනේ තිබ්බේ. හරි. හරිතලවේ තියෙන කොළයක් ඇතුලේ. හරිතලවේ ඇතුලේ තමයි වැඩේ වෙන්නේ. කරන්නේ ඉරේලිය. ඒ කියන්නේ ඉරේලිය හරිතලවේට වැටුනහම අර රෙදිමාන කෙනා මැෂින් එක ළඟ ඉඳගෙන මැෂින් එක ඔන් කරලා වැඩේ පටන් ගත්තම තමයි වැඩේ වෙන්නේ. ඒ වගේ හරිතලවේට ඉරේලිය වැටුනහම තමයි මේ ප්‍රභා සංශ්ලේෂණය කියන වැඩේ වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ කරන වැඩේනේ. ඇඳුම් මහන කෙනා ඇඳුම් මහමින් සිටිනවා වගේ ප්‍රභා සංශ්ලේෂණය සිදුවෙමින් පවතිනවා වගේ. අන්න ඒ වගේ. ඉරේලිය හරිතලවේට වැටෙනවා. ඒ කියන්නේ පත්‍ර වලට වැටෙන ඉරේලිය. ඉරේලිය වැටෙනවා පත්‍ර වලට. ඉරේලිය වැටෙනවා පත්‍ර වලට. හරිද? ඉරේලිය පත්‍ර වලට වැටෙනවා. පේනවද? පේන්නේ නැනේ. ඉරේලිය වැටෙනවා පත්‍ර වලට. ඉරේලිය නෙමෙයි. හරිද? ඉරේලිය පත්‍ර වලට වැටෙනවා. හරි. කොළ වලට වැටෙනවා. කොළ පත්‍ර කියන්නේ කොළ. ඉරේලිය ඔන්න ගහේ කොළ වලට වැටුණාට පස්සේ ඔන්න ප්‍රභා සංශ්ලේෂණය කියන වැඩේ පටන් ගන්නවා. හරිද? වැඩේ පටන් ගන්න තව එකක් ඕනේ. මොනවද? කාබන් ඩයොක්සයිඩ් උත් එවයි. කාබන් ඩයොක්සයිඩ් කොහෙද තියෙන්නේ? වායු ගෝලයේනේ. කාබන් ඩයොක්සයිඩ් තියෙන වායු ගෝලය. එතකොට මේ කොළ වලට කාබන් ඩයොක්සයිඩ් ගන්නත් ඕනේ. කාබන් ඩයොක්සයිඩ් ගන්නත් ඕනේ. ඒක අර ඔයාලා දන්නවද? කොළේ තියෙනවා පූටිකා කියලා දෙයක් තියෙනවනේ. කොළේ යටපැත්තේ පූටිකා තියෙනවා. ඕන කොළයක යට පූටිකා තියෙනවා. මේ පූටිකා කියන්නේ සිදුරු වගේක්නේ. ඔය සිදුරු වලින් තමයි කාබන් ඩයොක්සයිඩ් ඇතුළට යන්නේ. විසරණය කියලා කියන්නේ ඒකට. හරි. ඒක පස්සේ බලමුකෝ. තව කාබන් ඩයොක්සයිඩ් උත් ඕනේ. හරි. වතුර යටින් එනවා. මුල් වලින් වතුර එනවා. කාබන් ඩයොක්සයිඩ් එනවා. හරි. ඉරේලිය වැටුණාට පස්සේ වැඩේ වෙනවා හරිතලවය ඇතුලේ. හරි. එතකොට ඔන්න හැදෙන්නේ මොනවද?
හැදෙන්නේ කෑම හැදෙන්නේ. ඒ කෑමට අපි පොඩි නමක් කියනවා ග්ලූකෝස් කියලා. කෑම හැදෙන්නේ. කෑම තමයි ඔය ගොඩක් වෙලාවට අපි පිෂ්ඨය කියලානේ කියන්නේ. ඔය විවිධ අලවර් ගණන් මනන් ගද්දී අපි පිෂ්ඨය කියලානේ කියන්නේ. අර නිකන් හිතන්නකෝ හරි වට්ටක්ක එහෙම ගන්නකො වට්ටක්ක වල මේ කතාව හොඳට අහනවා. හොඳට පිටි තියෙනවා. අහලා තියෙනවනේ වට්ටක්ක එහෙම තියෙද්දි හොඳට ඒක හොඳයි. හොඳට පිටි තියෙනවා හොඳට. නෑ එහෙම කියනවනේ පිටි තියෙනවා වගේ කතාවක් කියනවනේ පිටි. ඒ පිෂ්ඨය කියලා කියන්නේ පිෂ්ඨය තියෙනවා. පිෂ්ඨය තමයි හදන්නේ. හරිද? පිෂ්ඨය තමයි හදන්නේ. හැබැයි ඒක අපි කියන්නේ ඉස්සල්ලාම හදන එක ගැන තමයි කියන්නේ. අවසානයේට පිෂ්ඨය. හරිද? අවසානයේට පිෂ්ඨය හදන්නේ. හැබැයි මුලින්ම හදන එක ගැන තමයි අපි මේ කියන්නේ. ඒ කියන්නේ ග්ලූකෝස්. මුලින්ම හදන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් තමයි මෙයා හදන්නේ. ග්ලූකෝස්. ඔය කඩේ අපි කන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස්. ඒ කියන්නේ වට්ටක්ක ගෙඩියක් වගේ මම ඒක චුට්ටක් කියපෙකින්ද කියන්න. දැන් වට්ටක්ක ගෙඩියක් වගේ ඇතුලේ අපි පිෂ්ඨය කියලා කියන්නේ. ඒක වට්ටක්ක ගෙඩිය පිෂ්ඨය තමයි තියෙන්නේ. පස්සේ ඒක පිෂ්ඨය වෙනවා. මුලින්ම හදන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් වලට සාමාන්‍ය මුලින්ම ග්ලූකෝස් හදලා ටික වෙලාවක් ගියාට පස්සේ එයා පිෂ්ඨය විදිහට තැම්පත් වෙනවා. අපි මුලින්ම මෙහෙමනේ අර නිකන් හිතන්නකෝ අපි කර්මාන්ත ශාලාවක් අපි හිතන්නකෝ අර යාළුවගේ බිස්නස් එකම ගත්තොත් එයා ටී-ෂර්ට් ඔක්කොම හදලා එක ටී-ෂර්ට් එකක් ගිහලා දෙන්නේ නැහනේ. නේ එයා ටී-ෂර්ට් 10ක් වගේ එකතු කරලා බොක්ස් එකකට දානවා. ඒ බොක්ස් එකට දාලා ඒ බොක්ස් එක සීල් කරනවා. ඊට පස්සේ බොක්ස් එක තමයි අරන් යන්නේ. බොක්ස් එකෙන් ඒ බොක්ස් එක ඇතුලේ 10ක් තියෙනවා. ඒ වගේ මේ එක ටී-ෂර්ට් එකක් වගේ තමයි ග්ලූකෝස් කියන්නේ. ග්ලූකෝස් ගොඩක් එකතු කරලා අර ටී-ෂර්ට් ගොඩක් පෙට්ටියට දැම්මම ග්ලූකෝස් ටිකක් එකතු කරලා තමයි පිෂ්ඨය හැදෙන්නේ. අන්න එහෙම. ග්ලූකෝස් වලට පොඩි රසායනික සූත්‍රයක් තියෙනවා. දැන් කාබන් ඩයොක්සයිඩ් වලට CO2 කියන වගේ ග්ලූකෝස් වලට C6යි H12යි O6යි. C6යි H12යි O6යි ඔන්න ඔය විදිහට ග්ලූකෝස් වලට ඔන්න ඔය විදිහට කියනවා. C6යි H12යි O6යි ඔන්න ඔය විදිහට ග්ලූකෝස් වලට. අපි අර රසායනික සූත්‍ර විදිහට ඕකද ජලයට H2O කියන්නේ. ග්ලූකෝස් වල රසායනික සූත්‍රය තමයි C6යි H12යි O6යි. හරි ලේසි. C6යි H12යි O6යි. C6යි H12යි O6යි. හරි වෙලා අවසානයේ අතුරු ඵලයක් විදිහට මේ අය මොනවද දෙන්නේ? අය අතුරු ඵලයක් විදිහට එන ඔක්සිජන් O2 නේ අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් එන O2 අර රෙදි ගැලියා වගේ O2 ඔක්සිජන් ආවා. ඒක හොඳයි නේ අපිට ඉතින් හුස්ම ගන්නත් වෙනවා කෑමක් තියෙනවා හුස්මත් හම් වෙනවා කෑමත් හම් වෙනවා ගස් වලින් අපිට පරිසරය සුරකිමු. අය ආරචනාවලින් ලියන්න පුළුවන් අපිට හුස්ම ලබා දෙනවා ඒක නිර්මාණාත්මක ලියන්න ඕනේ මෙහෙම ලිව්වට හරියන්නේ හුස්ම ලබා දෙනවා කෑම ලබා දෙනවා එහෙම ගහ අපි කපනවා එහෙම කියලා ඉවරයි හරි right එහෙම තමයි මේ ප්‍රභා සංශ්ලේෂණය කියන කැලල තියෙන්නේ හරිද ඕකේ අපිට අපි එතකොට නිකන් අර දැන් මෙච්චරලා කෑම කියලා එහෙම ලිව්වා අපි පොඩ්ඩක් අර විද්‍යානුකූල විදිහට ලස්සනට ලියමුද සූත්‍රය පොඩ්ඩක් ලස්සන කරලා ලිව්වොත් එන්න මේ විදිහ තමයි ලියන්නේ ඉස්සලාම ජලය ද්‍රව වශයෙන් ගන්න ඒවා දානවා ලික්විඩ් L කියලා දානවා ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ගෑස් ඊට පස්සේ සූර්යාලෝක ඊට පස්සේ ඔන්න හදන්නේ ග්ලූකෝස් C6යි H12යි O6යි හරිද ඊට පස්සේ අතුරු බලයක් විදිහට ඔක්සිජන් හැදෙනවා ඒක ගෑස් එකක් මේක ඝනයක් හරිද අපි මේක තුලිත කරන්නත් එපා තුලිත රසායනික සමීකරණය ලියන්න ප්‍රභා සංශ්ලේෂණය කියවම තුලිත කරන්න ලේසිම ක්‍රමය තමයි ඔක්කොරම 6 දාගෙන යන්න උගලට ග්ලූකෝස් වලට අරනවා ඔක්කොරම 6 දාගෙන යන්න තුලිතයි ඊට පස්සේ මෙතන ලියන්න ඕනේ සූර්යාලෝකය සූර්යාලෝකය කියලා කොහොමද ලියන්න ඕනේ ඔන්න ඔය විදිහට තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතික්‍රියා ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව. ඕනනම් ඔයාලට වචනෙන් ලියන එක මොකද්ද? ජලය ධන කාබන් ඩයොක්සයිඩ් ධන සූර්යාලෝකය ග්ලූකෝස් ඔක්සිජන්. අන්න ඒ විදිහට තමයි මේ සරලව ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ සිද්ධ වෙන්නේ ওই විදිහට තමයි. හරිද?
මම දැන් ඔයාලට මෙච්චරලා කිව්වේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ගහක් කෑම හදන එක තමයි ඉරේලිය පාවිච්චි කරලා ගහක් කෑම ඉරේලිය කිව්වෙත් නෑ මම කිව්වේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ගස් කෑම හදන එක කියලා. හැබැයි අපි නිකන් පේපරේ එහෙම ඇහුවොත් ප්‍රභා සංශ්ලේෂණය anu කුමක්ද කියලා ඔයාලා පේපරේ දැවුවොත් ලියන්න ඕනේ ඔක්කොම ටික ලියන්න ඕනේ. ඒකේ තියෙන්න ඕනේ ඉරේලියේ උදව්වෙන් ඉරේලිය භාවිතා කර ජලය සහ කාබන් ඩයොක්සයිඩ් අමුද්‍රව්‍ය ලෙසගෙන ඉරේලිය උපකාරයෙන් කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙසගෙන ග්ලූකෝස් නිෂ්පාදනය කිරීම ප්‍රභා සංශ්ලේෂණය. අන්නක තමයි තියෙන්නේ. සාමාන්‍ය සරල විදිහින් ලියන්න පුළුවන්. ඔකට ලකුණු හම්බ වෙනවා. ඉතින් තියෙන්න ඕනේ ඉරේලිය උපකාරයෙන් ඊළඟට තියෙන්න ඕනේ ග්ලූකෝස් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය ලෙස කියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ග්ලූකෝස් හදනවා කියලා තියෙන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරිද? දැන් පොතේ තියෙන එක ගත්තාම අපිට බැරි වෙච්ච මොකද්ද? අපි දන්නවනේ කොහෙද හදන්නේ? හරිදලව තුල හදන්නේ. මම කියවනේ ඔක්කොම මේ ප්‍රතික්‍රියාවේ තියෙන මුළු විස්තරයම ලියන්න ඕනේ. වචනේ. ඒක තමයි අර්ථ දැක්වීම කියන්නේ. ජලය සහ කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඉරේලියේ උපකාරයෙන් හරිදලව සහිත සෛලවල ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. හරි අපි දැන් බලමු අර අච්චුපතේ මොකද්ද තියෙන්නේ කියලා පෙළපතේ. ඕන්නේ ඉරේලිය නෙමෙයි ආලෝක ශක්තිය විද්‍යාත්මක බව වැඩි කරා. ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිතප්‍රද අඩංගු සෛල තුල සිදුවන ආහාර සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හැඳින්වේ. මොකද තමයි සාමාන්‍ය සරලව ප්‍රභා සංශ්ලේෂණය සරලව නෙමෙයි සංකීර්ණව හරි සරලව හරි ඔන්න සංකීර්ණ නෑ නේද? සංකීර්ණ කියන්න බෑ ඒකට සරලව හරි සංකීර්ණව හරි කොහොම හරි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ඔන්න ඕකට. හරි ඔන්න ඕක තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. යා මම හිතන්නේ මේකට යා තේරුම් ගන්න බැරි කෙනෙක් නැතුවද? මේ හරි එහෙනම් දැන් මෙච්චර ලියාගත්ත එකේ නෝට් එක ලියමුද? නෑ නෝට් එක ලියන්න කලින් තව පොඩි එකකුත් තියෙනවා කියන්නේ මේකත් කියලා වෙන්නද නැත්නම් නෝට් එක ලියනවද? කියලා වෙන්න දෙකෝ කියලා වෙන්නම්කෝ දැන් මෙච්චර කතා කරපු එකේ ඔකත් කියලා වෙන්නම්කෝ. ඒක තමයි මේ ඔයාලා අහලා තියෙනවද දැන්? මේ අර සමහර කට්ටිය ඉන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් කියලා මම ස්වාධීනයි. ඒ කියන්නේ මට ඕන දේවල් මම කරගන්නවා. මම කාගෙන්වත් ඉල්ලන්නෙත් නෑ. මම මට අවශ්‍ය දේවල් අපිට සපයා ගන්නවා. ඒ තමයි ස්වාධීනයි. එහෙම කියන කට්ටිය ඉන්නේ. අන්න ඒ වගේ මේ ගසුත් දැන් ගස් ගත්තාම එයාලට ඕන කැම ටික එයාලම හදා ගන්නව නේද? ගස් කොහෙන්වත් කන්නේ නෑනේ. වතුර ගන්නවා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. අවුව වැටෙනවා. එතකොට එයාලා කැම හදාගෙන අපිට ටිකක් දෙනවා. එහෙම වැඩක් නෙවෙන්නේ. අන්න ඒ වගේ කට්ටියට කියනවා ස්වයං පෝෂීන් කියලා. ස්වයං පෝෂීන් තමන්ට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගන්න කට්ටියට ස්වයං පෝෂීන් කියනවා. අනිත් කට්ටිය ඔක්කොම විෂම පෝෂීන්. ඒ කියන්නේ ස්වයං පෝෂීන් නොවන ඔක්කොම. ඒ කියන්නේ වෙන කවුරු හරි ජීවියෙක් මත යැපෙමින් තම පෝෂණය ලබා ගන්නවා නම් ඒ කට්ටියට විෂම පෝෂීන් කියනවා. ඒ කියන්නේ හිතන්න ගස් තිබ්බේ නැත්තම් අපි මොනවද ගන්නෙ? අපිට කන්න දෙයක් නැති වෙනවා. නෑ අපිට සත්තු මරාගෙන කෑවයි. අපි මස් වර්ග කනවනේ ගොඩක් කට්ටිය. ඒතකොට අපිට ඕන මස් කන්න පුළුවන්. සත්තුත් හිටියේ නැත්තම් මොකද්ද කරන්නේ? සත්තුත් නෑ ගසුත් නෑ අපිට මැරෙන්න වෙන්නේ බඩගින්නේ. අපිට වෙන කවුරු හරි ඕනේ. ජීවත් වෙන්න මේ පෝෂණය සපයා ගන්න. ගස් වලට එහෙම ඕනේ. ගස් ගස් ස්වයං පෝෂීන් අපි විෂම පෝෂීන් විෂම කට්ටියකින් ගන්නවා. වෙන කට්ටියක විවිධ කට්ටියක උදව් ඕනේ අපිට පෝෂණය ලබා ගන්න. ඒකට තමයි විෂම පෝෂණය කියලා කියන්නේ. හරි මුළු ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩමම ඔය පොඩ්ඩක් අපි ලෙහාගත්තා දැන්. ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩමම උතනින් ඉවරයි. හරිද? දැන් තියෙන්නේ අර චූටි කරුණු ටික තියා. මේකත් ඕනේ කියලා චුට්ට ඒවා ටික හදාන්න තමයි කියන්නේ. අර මුළු ප්‍රභා සංශ්ලේෂණය කියන එකේ දල අදහස ඔයාලා ඔක්කොම ගාව දැන් තියෙනවා. හරි. දැන් එහෙනම් මෙහෙම කරන්න. ඉස්සල්ලා මේ ඔයාලා මම දැන් නෝට් එක දෙනවා. නෝට් එක දෙන්න කලින් ඔයාලා කොලයක් අරගෙන කටුකොලයක් ගන්න. කටුකොලයක් අරගෙන විනාඩි 5ක් දෙන්නම්. ඒ විනාඩි 5 ඇතුලේ මම මෙච්චරලා කියපු දේ එක්ක කතන්දරයක් විදියට හරි නැත්නම් මේ විදියට රූපයක් ඇඳලා නැත්නම් කතන්දරයක් විදියට කැමති විදියට මේ රූපේ බලාගෙන ලියන්න එපා. කැමති විදියකට අර කොලේ ලියන්න ඉක්මනට. කොලේ ලියාගෙන යන්න. මම මෙතකන් ඉන්න විනාඩි 5ක් ඉන්නම්. නෝට් එක දෙන්න කලින් මම විනාඩි 5ක් ඉන්න. ඔයා ඉක්මනට මේ කටුකොලයක් අරගෙන ඒකේ ඔයාට පුළුවන් විදියට මතක හැමදේම ලියන්න.
අමතක වුණාට අවුලක් නැහැ. මම නෝට් එක දෙනවනේ ඔයාලා ඒක නෝට් එක කියව ගන්න පුළුවන් නේ. අමතක වුණාට අවුලක් නැහැ. ඔයා පොත අරගෙන මේ කොලයක් අරගෙන ඔයාලා මතක ටික මතක විදිහට ලියන්න ඕන. හරි මම ඔයාලට විනාඩි 5ක් දෙන්නම් ඈ.